ඔයාගේ ජීවිතේ ඔයා යන ගමනේදී ඔයා ඉස්සරහට බාධක ලෙස එන දේවල්ම තමයි ඔයාගේ ගමන නිර්මාණය කරලා ඔයාට තල්ලුව දීලා මාර්ගයේ බවට පත් වෙන්නේ. අපේ ජීවිතයේ ඇතුලේ අපේ මනස අකමැති විදිහට බාධා කරන දේවල් සිදුවීම් හැටියට අපේ ඉස්සරහට එනකොට අපි ප්‍රශ්න කරනවා ඇයි මටම විතරක් මෙහෙම වෙන්නේ කියලා. අන්නේ සිතුවිල්ල, අන්නේ හිතන විදිහ තවත් අපිව පීඩණයට අරන් යනවා. ඒ වගේම අපේ ජීවිතයේ තවත් අසතුටට අරන් යනවා. ඔයා වටේට පීඩණය අරන් එන දේවල් සිද්ධ වෙනකොට මේ පීඩණය තවත් මාව මොටිවේට් කරනවා. මාව තවත් ශක්තිමත් කරන්න හේතු හදනවා කියලා හිතන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඔයා කරන දේවල් අසමත් වෙනකොට මේ අසමත් වීම මට තවත් විශිෂ්ටයෙක් ලෙස අඩුපාඩු නැතිව නැගී සිටින්න උදව් කරනවා කියලා හිතන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට වේදනාත්මක සිදුවීම් ඔයා ඉස්සරහට එනකොට ඒ වේදනාව ඔයාට තවත් බුද්ධිය ආලෝකයේ ඇති කරන්න හේතු සාධක විදිහට ඔයාට දකින්න පුළුවන්. ඉතින් හිතවතුනේ ඔයාගේ ජීවිතයට බාධාවන් ලෙස දැනෙන දේවල් පැහැදිලිවම ඔයාගේ මාර්ගය නිර්මාණය කරන බව හොඳින් දකින්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතයේ විවිධ සිදුවීම් ඔයා ඉස්සරහට එනකොට ජීවිතය ප්‍රශ්න කරන්න යන්නේ නැතුව ඒ දේවල් පිළිගන්නකොට ඒ දේවල් සමග සාමයට පත් වෙනකොට ඒ දේවල් දිහා දකින විදිය සුභවාදී කර ගන්නකොට විතරක් ඔයාගේ ජීවිතයට දියුණුව සාමය සතුට කියන දේවල් ලැබෙන්න පටන් ගන්නවා.